ඔයා විශ්වාස කරන එකක් නෑ මේ තියෙන්නේ කහබත් නෙමෙයි කියලා. ඇත්තට මේ කහබත් නෙමෙයි මේකත් ඇවිල්ලා බිරියානි වර්ගයක්. මේකේ නම ඇවිල්ලා කබුලි පුලාවෝ චිකන්. මම ගත්තේ චිකන් එක. ඒ වගේම තමයි කබුලි පුලාවෝ බීෆ් කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ බීෆ් දාලා හදන රයිස් බිරියානි රයිස් එකක් තියෙනවා. මේක රුපියල් 1400ක් වගේ වුණේ guys. ඕගොල්ලන්ට පේනවා ඉතින් ඒකත් අයිති වෙන්නේ බිරියානි කැටගරි එකටම තමයි. ඉතින් අපි වෙනසකටත් එක්ක ගියා මේ සුල්තාන් පැලස් කියන රෙස්ටුරන්ට් එකට. මේක තියෙන්නේ හරියම ටවුන් හෝල්. ඉතින් දැන් එක එක කඩවල් බිරියානි කඩවල් අඩියෙන් අඩිය දැම්මට මේක කිසිම මාකටිං එකක්වත් නැතුව රස මිනිස්සු රස දන්න මිනිස්සු ඒ කාලේ දැම්ම මේ කඩේ හොයාගෙන එනවා. මොකද වැඩි මාකටිං කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගාන්ට වැඩේ කරගෙන යනවා. ඉතින් මේකත් එක්ක අපි කෑමක් ගැන කිව්වොත් මේ කබුලි පුලාවෝ චිකන් කියන රයිස් එකත් එක්ක අපිට හම්බ වෙනවා guys හොඳ මැලේ අච්චාරුවක්. මෙන්න මේ වගේ රස පාටට තියෙන මැලේ අච්චාරුවක්. ඒ වගේම තමයි මේ වගේ ග්‍රේවි එකක් හම්බ වෙනවා. ආපහු මේ වගේ තික් හම්බ වෙනවා රයිත එකක්. මාර තික් එක ඇවිල්ලා හොඳට කිරි දාලා හදපු රයිත එකක්. ඉතින් මේ මැලේ අච්චාරුවයි ග්‍රේවි එකයි රයිත එකයි කවලම් කරලා කද්දි guys. ඒක වෙනම ආතල් එකක් තියෙනවා. මාරම රසයි, මාරම යුනික් රසයි. හැබැයි තව දෙයක් කියන්න ඕන guys, මේකේ සිංගල් පෝෂන් කිව්වට දෙන්නෙක්ට කන්න බෑ. මේ නෝමල් පෝෂන් එක තනි එක්කෙනෙක් විතරයි කන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මොකද මාරම රසයි guys. රයිස් එකට එහෙම බිරියානි රයිස් එකට එහෙම අන්නාසි ගී එහෙම දාලා රසට තිබ්බා. ඕගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් ජය වේවා.